මම නිපුණට කැමති. මට යාව කසාද බඳින්න ඕන. මොකා? මේ මිනිස්සයා? මේ අපි ඩ්‍රයිවර්නේ. ඔව් තාත්තේ මම නිපුණට ඇත්තටම ආදරේ. මට යාව බඳින්න ඕන. දුව. ඔයා ඔය මොන වගේ විහිළුවක්ද මට කරන්නේ? අනිත් එක අපේ තත්ත්වයටවත් ගැලපෙනවද කියලා පොඩ්ඩක් ඔයා හිතලා බැලුවද? අනිත් එක දුව. අඩුම තරමේ ඔයාව ජීවත් කරන්න පුළුවන් තරම් සල්ලි මෙයා ගාව තියනවද? අනිත් එක ඔයාගේ සැමියා වෙන්නේ කොහොමද මෙයා? ඇයි තාත්තේ ඔයා ඔහොම කතා කරන්නේ? කවද ඉඳන්ද ආදරේට තාත්තේ බලපාන්න පටන් ගත්තේ? ඒ මොනවා වුණත් ඩ්‍රයිවර් කෙනෙක් අසාද බඳින්නේ? මම මේකට කැමති නෑ. අනේ ඒත් ඇයි තාත්තේ එහෙම කියන්නේ? දුව. ඩිංගක් මේක තේරුම් ගන්න. මිනිස්සෙකුට ජීවත් වෙන්න තරම් හරියම මුදලක් නැතුව කොහොමද මෙයා ඔයාව සතුටින් තියන්නේ? එයා මාව සතුටින් තියන්නේ ආදරෙන්. එතකොට දුව ඔයා කියන්නේ මේ සල්ලි ඕනේ නැද්ද? ඔයා කියන විදිහට ඔයාට පුළුවන් ද ඔය ආදරෙන්ම විතරක් ජීවත් වෙන්න? තාත්තේ අපිට දැනට ඇති වෙන්න සල්ලි තියෙනවා. අනිත් එක නිපුණ කොහොම පඩියක් ගත්තත් අපි දෙන්නට පුළුවන් එකකින් ජීවත් වෙන්න.